ශ්‍රී ලංකාවේ එක්තරා කුඩා ගමක තමන්ගේ මහා ප්‍රඥාව ගැන ප්‍රසිද්ධ මහදැනමුත්තා ඔහුගේ පක්ෂපාතී නමුත් මෝඩ ගෝලයන් 5 දෙනා සමග ජීවත් වුණා. දිනක් උදෑසනක මහදැනමුත්තා තීරණය කළා තමන්ගේ ප්‍රඥාව පෙන්වීම සඳහා ගෝලයන් සමග අසල ගමකට යන්න. ඔවුන් ගඟක් අසලට ළඟා වූ විට මහදැනමුත්තා තම ගෝලයන්ට අණකලේ නොතිමී එගොඩ වීමට ක්‍රමයක් සොයන ලෙසයි. එයින් සිදු වූයේ මහත් කලබගෑනියක්. ගඟෙන් නෙගොඩ වූ පසු මහදැනමුත්තාගේ ගෝලයන් තමන්ව ගණන් කිරීමට අමතක කර ඔවුන්ගෙන් එක් අයෙකු අතුරුදහන් වී ඇතැයි සිතා කලබල වුණා. පසුව ගසක බැඳ සිටි එළදෙනක් ඔවුන්ට හමු වූ අතර එය අසල ගොවියෙකුට අයිති බව නොදත් මහදැනමුත්තා ඇයව බේරා ගැනීමට තීරණය කළා. හදිසියේම එළදෙනගේ සැබෑ අයිතිකරු මහත් කෝපයෙන් එතනට පැමිණ පොල්ලක් රැගෙන මේ ප්‍රඥාවන්ත කණ්ඩායම පන්නා දැමුවා. ඔවුන්ද මහත් ව්‍යාකූලත්වයෙන් යුතුව දිව ගියා. පසුව ගසක් යට විවේක ගනිමින් සිටියේදී මහදැනමුත්තා ආඩම්බරයෙන් තම ගෝලයන්ට කියා සිටියේ ඔවුන් වීරත්වයේ පිළිබඳ වටිනා පාඩමක් ඉගෙනගත් බවයි. නමුත් ඒ කුමක්දයි කිසිවෙකුටත් වැටහුණේ නැහැ. ඉතින් මේ ආයුරින් මහදැනමුත්තා සහ ඔහුගේ ගෝල පිරිස සෑම විටම තමන්ගේ ප්‍රඥාව ගැන මහත් විශ්වාසයකින් යුතුව ඔවුන්ගේ මෝඩ ක්‍රියා දිගටම කරගෙන ගියා. ඔවුන්ගේ සිනහව නිසා ගම්මුන්ගේ ආදරයටද ඔහු පාත්‍ර වුණා.